උපරිම මිලක් පැනවීමෙන් එන ප්‍රතිවිපාක ප්‍රස්ථාරිකව පෙන්වන්නේ කොහොමද? 2027 ළමයිට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. අපි නම් බලමු උපරිම මිලකින් මොන වගේ බලපෑම්ද අපිට වෙන්නේ කියලා. මේ තියෙන ප්‍රස්ථාරයක් සමතුලිත මිල P1 මේ මිල පාරිභෝගිකයට අසාධාරණයි කියලා ආණ්ඩුවට හිතුනොත් ආණ්ඩුව මොකද කරන්නේ? කෘතිමව මිල අඩු කරා P0 වලට දැන් ඒකට අපි කියන්නේ උපරිම මිලක් කියලා. මේ උපරිම මිලේදී පාරිභෝගික අතිරික්තයට මොකද වෙන්නේ? නිෂ්පාදක අතිරික්තයට මොකද වෙන්නේ? ආර්ථික අතිරික්තයට මොකද වෙන්නේ කියලා මම ඔයාලට කියන්නයි යන්නේ. බලමු උපරිම මිලට පෙර, පසු සහ වෙනස කියන මේ කොටස් තුනම දැන් මම මේ වගුවේ පුරවන්නයි යන්නේ ඔයත් එක්ක. මේ දින ප්‍රසාරය. ඉස්සල්ලාම බලමු උපරිම මිලට පෙර පාරිභෝගික අතිරික්තය. ඔයා දන්නවා පාරිභෝගික අතිරික්තයේ තියෙන හැමදාම සමතුලිත මිලට ඉහළින්. ඒතර මේකේ පාරිභෝගික අතිරික්ත විදිහට අපි ගන්නේ DCE කියන මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය. ඒතර ඒ තමයි උපරිම මිලට පෙර පාරිභෝගික අතිරික්තය. ඊට පස්සේ උපරිම මිලක් පැනෙව්වනේ දැන්. මේ තියෙන්නේ P0 කියන උපරිම මිල. මේ උපරිම මිලේදී පාරිභෝගිකයා කොච්චර භාණ්ඩ ඉල්ලනවද කියලා බලන්න. මේ තියෙන පාරිභෝගිකයා ඉල්ලන භාණ්ඩ. මෙන්න මේ මිලට පාරිභෝගිකයා Q3 කියන භාණ්ඩ ඉල්ලනවා. හැබැයි නිෂ්පාදකයා සපයන්නේ මෙන්න මෙච්චරයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ මිලට පාරිභෝගිකයට භාණ්ඩ ගන්න පුළුවන් මෙන්න මෙච්චරයි නම් එතනින් උඩ මෙන්න මේ ටික තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. මේ මිලට ඉහළින් ඉල්ලුම් වක්‍රයට පහළින් පාරිභෝගිකයට මෙච්චරයිනේ භාණ්ඩ ගන්න පුළුවන්. මොකද නිෂ්පාදකයා සපයන්නේ මෙච්චරයිනේ. ඒ නිසා මෙන්න මේ ටික තමයි දැන් පාරිභෝගික අතිරික්තය BCD කියන කොටස. නේද? B ධන C ධන D. ඒතර වෙනස මොකක්ද කියලා බලන්න. වෙනස තමයි මෙන්න මේක අයින් වුණා. ඉස්සර පාරිභෝගික අතිරික්තය ඇතුලේ තිබිලා දැන් අයින් වුණා. හැබැයි ඒකට වෙනුවට B කියන අකුර එකතු වුණා. ඒ නිසා වෙනස තමයි B කියන කොටස එකතු වුණා. ධන B E කියන කොටස අයින් වුණා පාරිභෝගික අතිරික්තය. දැන් අපි යම් නිෂ්පාදක අතිරික්තයට. ඉස්සර මිල P0 නම් එතනින් පල්ලෙහා නිෂ්පාදක අතිරික්තය කියන්නේ මෙන්න මේ ටිකනේ ABF කියන ටික. ඒතර අපි දානවා A ධන B ධන F. හැබැයි දැන් මේ මිලට නිෂ්පාදකයා භාණ්ඩ විකුණන්නේ මෙච්චරයිනේ. එහෙනම් ඔතනින් පල්ලෙහා තමයි දැන් අලුත් නිෂ්පාදක අතිරික්තය ඉන්නේ A විදිහට. එහෙනම් අලුත් නිෂ්පාදක අතිරික්තය A. ඉස්සර ABF දැන් A කියන්නේ මෙන්න මේ BF කියන කොටස අයින් වුණානේ නිෂ්පාදක අතිරික්තයෙන්. ඒ නිසා අපි දානවා ඒක ඍණ B ධන F. හරි. ඔය දන්නවා ආර්ථික අතිරික්තය කියන්නේ පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදක අතිරික්තය. ඒතර මෙන්න මේ දෙක එකතු කරලා මෙතනට එනවා. මේ දෙක එකතු කරලා මෙතනට එනවා. මේ දෙන ඉස්සර ආර්ථික අතිරික්තය පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදක අතිරික්තය. අපි ඒක දානවා ABCDF කියලා සම්පූර්ණ කොටසම එනවා. හැබැයි දැන් ආර්ථික අතිරික්තය කියලා එන්නේ මෙන්න මේ ටික විතරයි. පාරිභෝගික අතිරික්තේ නිෂ්පාදක අතිරික්තේ. ඒතර ඒකට එන්නේ ABCD විතරයි. දැන් ඔයාට තේරෙන්න ඕනේ ඉස්සර ආර්ථික අතිරික්තේ ABCDF දැන් ආර්ථික අතිරික්තේ ABCD නම් අහිමි වෙච්ච කොටසක් තියෙනව නේද? මෙන්න මේක. ඕකට තමයි අපි කියන්නේ අහිමි වූ සුබ සාධනය E ධන F කියලා. ඉස්සර මේ ටික හැදුවට දැන් හදන්නේ මේ ටිකනේ. ඉස්සර Q1 දැන් Q0 ඌන නිෂ්පාදනයක් ආවා. ඒ කෙලින් උඩට ගියාම ඔයාට මෙන්න මේම අහිමි වූ සුබ සාධනය බලන්න පුළුවන්. ඔන්නෝම තමයි සාමාන්‍ය තත්වයක් යටතේ උපරිම මිල අපි ප්‍රසාරකින් පෙන්වන්නේ. හැබැයි මේ තියෙන දැන් අහිමි වූ සුබ සාධනය සමහර වෙලාවට මේකෙදි අපිට උපරිම මිලට භාණ්ඩ ගන්න බැරි වෙනවා පාරිභෝගිකයට. සමහර වෙලාවට අපිට උපරිම කළු කඩ මිලට භාණ්ඩ ගන්න වෙනවනේ. මොකද්ද උපරිම කළු කඩ මිල කියන්නේ? මේ මිලට දැන් නිෂ්පාදකයා භාණ්ඩ දෙන්නේ මෙච්චරයි Q0 විතරයි. මේ භාණ්ඩ ටික කඩේට ගන්න පාරිභෝගිකයා ගියාම නිෂ්පාදකයා කියනවා මේ මිලට දෙන්න බෑ අපිට පාඩුයි. අපි දෙන්නේ වෙන වැඩි මිලකට දෙන්නේ. ඒක නීති විරෝධී මේ වෙලාවේ. පාරිභෝගිකයාට නීති විරෝධී මිල ගෙවලා හරි ගන්න වෙනවා සමහර වෙලාවට. ඒ නීති විරෝධී මිලට අපි කියන්නේ කළු කඩ මිලක් කියලා. මෙහෙම ගියාම ඔයාට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා P2 කියලා මිලක්. මේ තමයි උපරිම කළු කඩ මිල. නීති විරෝධී මිලෙත්
උපරිම වශයෙන් අපි ගෙවන්න කැමති මෙන්න මෙච්චරයි. උපරිම කලුකඩ මිල. ඔයා හිතන්න පාරිභෝගිකයට මේ මිල ගෙවන්න උනා කියලා. එහෙම වුණොත් මෙන්න මේක වෙනවා පාරිභෝගික අතිරික්තය. D වෙනවා. උපරිම කලුකඩ මිලට භාණ්ඩේ ගත්තොත්. නිෂ්පාදක අතිරික්තය හැම වෙලේම ඒම තමයි. ඒ කියන්නේ කොහොමද ආණ්ඩුව කිව්වේ P0 මිලට විකුණන්න කියලානේ. නිෂ්පාදකයා නීත්‍යානුකූලව උපයන නිෂ්පාදක අතිරික්තය ඒම තමයි හැම වෙලේම. හරිද? එතකොට මේ මොකද්ද මේ? ළමයි නීත්‍යානුකූල මිල P0 එයා නීති විරෝධී විදියට දැන් මේක P2 මිලට වික්කේ. ඒ නීති විරෝධීව උපයන මෙන්න මේකට B ධන C කියන කොටසට අපි දැන් අලුතෙන් කියන නම තමයි කළු කඩ වෙළඳුන්ගේ ලාභය. මේක නීති විරෝධීව උපය ගන්න එකක් නිසා මේක කළු කඩ වෙළඳුන්ගේ ලාභය. ඒක B ධන C. කොහොමත් අර E ධන F කියන එක ඒක දැන් නෑනේ. ඒක අහිමි වූ සුබ සාධනයම තමයි. එහෙනම් මම චුට්ටක් ආයි රිවයිස් කරන්නම් ඒක. පාරිභෝගිකයට උපරිම මිලට භාණ්ඩ ගන්න බැරුව උපරිම කළු කඩ මිලට භාණ්ඩ ගන්න වුණොත් පාරිභෝගික අතිරික්තය D වෙනවා. නීත්‍යානුකූලව භාණ්ඩ විකුණන්න ඕනේ P0 මිලට. එහෙනම් නිෂ්පාදක අතිරික්තය ඒ කොහොමත් එයා නීති විරෝධී ලෙස තමයි මෙන්න මේ වැඩි මිල අය කරන්නේ. B ධන C කියන්නේ නීති විරෝධීව උපයන ලාභයක්. ඒකට අපි කියන්නේ කළු කඩ වෙළඳුන්ගේ ලාභය. අර අහිමි වූ සුබ සාධනය හැම වෙලෙම E ධන Fම තමයි. එහෙනම් උපරිම මිලෙන් මෑත කාලේ මේ වගේ ලොකු ගාණක් විභාගයට ආවේ නැහැ. 27 ළමයි මේ වීඩියෝ එක හොඳට බලන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙ දවසක හම්බෙමු. හැමෝටම ආයෙත්